සුබ දවසක්. හුඟ දවසක කියන්නේ හුඟ දවසකින් කියන්නේ ලොකු නිහඬියාවකින් පස්සේ මම අද ඔයගොල්ලෝ අම්මුවට ආවා. මට හිතුණා අද වීඩියෝවක් කරන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දැනුවත් කරන්න. ඒකට මම අද මේ කියන්නේ ඔයගලන්ට පෙන්වන්න උත්සාහ කරන්නේ සුළුණයි ශාකය. මේ ශාකය අපේ බොහෝ ප්‍රදේශවල වැවෙන ශාකයක්. හුඟක් අය අඳුරනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් දන්නවා මේ ශාකය හැම තැනකම වගේ හැදෙනවා. මේ ශාකේ ඒ කියන්නේ පාට මේ ආකාරයට දිස්සෙනවා. ඒ වගේම මේක වැලක් වගේ ආකාරයට යන්නේ. කුඩා කාලේ මේක කියන්නේ පොඩි පැල ඇටියක් කියන්නේ ෂූපයක් ආකාරයට තිබිලා ඊට පස්සේ වැලක් ආකාරයට මේක මේ ශාකය මේ විහිදී යනවා. කියන්නේ ශාකය වැඩෙන්න වර්ධනය වෙන්න. ඒ වගේම මේ අයිස් කෝන් ආකාරයේ පොඩි මලක් මේකේ පිපෙනවා. ඒ කියන්නේ ලස්සන මලක් එක. හුඟක් අවස්ථාවල මේ මල දම් පාටට පේනවා. මුල් අවස්ථාවේදී තමයි මේ මල සුදු පාටට පේන්නේ. මේ වගේ කියන්නේ මේකේ පච්ච අරගෙන අපි කරන්නේ කියන්නේ ඉන්නන් අපේ ශරීරයේ සමාව ලස්සන කරන කියන්නේ ඉන්න හැදෙන හුඟක් අයගේ සුදු පාටට ඒ වගේම කළු පාටට ඉන්නන් හැදෙන ඒ ඉන්න අපි ඉවත් කරගන්න දේශීය ඖෂධයක් විදිහට මේ ශාක පත්‍ර භාවිතා කරනවා. මේ ශාක පත්‍රයේ පත්‍ර අරගෙන අපි කියන්නේ හුඟක් කෙනෙක් විටට ගන්න කියන්නේ බුලත් විට කියලා හඳුන්වන කියන්නේ හුඟක් වෙලාවට කෑමට පුරුදු වෙලා තියෙන විටට ගන්න හුණු අරගෙන හුණු ස්වල්පයක් අපි ගන්නවා මේ පත්‍ර කීපයක් හොඳින් හොදලා අරගෙන හුණු ස්වල්පයක් දාලා අපි වැල් වතුරෙන් තමයි ඒක අඹරගන්නේ. ඒ අඹරගෙන අපි කරන්නේ අඹරගෙන හෝ පොඩි කියන්නේ කුඩා වංගෙඩි තියනවා ගෙවලට ඒ වංගෙඩියකින් කොටා ගන්න පුළුවන් අපිට. ඒ කොටාගෙන අපි ඒක මේ ඒ ඉන්නවා ඇති ස්ථානවල ආලේප කරනවා. ඒ ආලේප කරලා අපි කියන්නේ පැයක් හෝ විනාඩි ගාණක් කියන්නේ විනාඩි 20ක් 30ක් පරිවර්තන තියාගන්නේ කුඩා ඉන්නන්ට පැයක් වගේ තියන්නේ ලොකු ඉන්නොත් එන ශරීරවල තියලා අපි හොදලා අරිනවා නැත්නම් අපි නානවා. ඒක අපි සතියේ දෙතුන් වතාවක් අපි කරන්න පුළුවන් අපිට පහසු අවස්ථාවල. එකපාරටම ඉන්න ඉවත් වෙන්නේ නැහැ. ඒක කීප දවසක් කරනකොට ඒ ඉන්නෝ අපේ ශරීරයෙන් ඉවත් කරගන්න අපිට පුළුවන්. ඉන්නගේ ප්‍රමාණය අනුව අපි ගන්න පත්‍ර ප්‍රමාණය කියන්නේ අඩු වැඩි වෙනවා. අපි සාමාන්‍ය කුඩා ඉන්නෙකුට පත්‍ර 5ක් පමණ අපි අරගෙන හොඳට පිරිසිදුව හොදලා මේ තමයි විතට කන හුණු. මේ හුණු වලින් අපි සුවල්පයක් ඒ කියන්නේ අපි පත්‍ර 5කට මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි එකතු කරන්නේ. ඒකතු කරලා අපි මේ වගේ වංගෙඩියක අපි මේක හොඳින් කියන්නේ හොඳින් තලාගෙන පිරිසිදු හොදගත්ත කියන්නේ පත්‍ර අපි මේ විදිහට තලා ගන්නවා. මේ ආකාරයට තමයි තලා ගත්තට පස්සේ දිස් වෙන්නේ. ඒක තමයි අපේ ශරීරයේ කියන්නේ ඒ ඉන්න ස්ථානවල ආලේප කරන්නේ. ඒ ආලේප කරලා අපි ඒ කියන්නේ ඉන්නට අනුව කුඩා ඉන්නෙක් නම් විනාඩි 10ක් 15ක් වැඩි වුණොත් විනාඩි 20ක් තියෙනවා. ලොකු ඉන්නෙකුට අපි පැයක් වගේ තියෙනවා. ඒ තියලා අපි සෝදා හරිනවා. එහෙම නැත්නම් අපි නානවා. ඒක අපි සතියකට දෙතුන් වතාවක් කරන එක අපිට ඒ කළාම ඒ කියන්නේ අපිට ඉන්න හැලෙනාට පස්සේ කරන්න අවශ්‍ය නැහැ. ඉන්න හැලෙනකන් අපි මාසයක් හෝ අපිට ඒක කරන්න පුළුවන්. ඒක පහසුවෙන් කරගන්න පුළුවන්. දේශයෙන් හදාගන්න පුළුවන් දේශීය ශාක පත්‍රයක් යොදාගෙන හදාගන්න අද්භේතම්.